මිනිහක් එම්බාම් කරනවා. මැරෙන්න කලින් ගිහිල්ලා බලන්න. මිනිහක් එම්බාම් කරනවා දැකපු නැති බුද්ධෝත්පාද කාලයක ඉපදිච්ච මනුස්ස ජීවිතයක් හිස්. නංග අඳුරන මල් ශාලාවක ගිහිල්ලා ඒගොල්ලන්ට කියන්නේ මිනිහක් කපන දවසක මට චුට්ටක් කෝල් එකක් දෙන්න. එතකොට එයා කෝල් කරනවා මේ මිනිහක් නම් ඇවිල්ලා තියෙනව එනවද? එතකොට යන්න. ගියයින් පස්සේ අර එළියේ තියෙන මිනි වීදුරු ගහලා තියෙන පෙට්ටි තියලා තියෙන කෑල්ල නෙමෙයි. ඒක පිටිපස්සේ තියෙන පොඩි කාමරයක්. ඕගොල්ලන්ගේ ගෙදර තියෙන වැසිකිලි කාමරේ වගේ. ඒ වගේ පොඩි ඒක අඩි 7යි විතර. ඒකේ තියෙන පොඩි මේසයක් මෙච්චරක් විතර පළල අඩි 6ක් විතර දිග. මාළු කපට ලෑල්ල වගේ. සම්පූර්ණ ටයිල් කරලා තියෙන්නේ. ඔබේ දුව මැරුණොත් ඔබ අරන් ගිහලා ඒකට දාලා අර ડોක්ටර් මෝචරියෙන් කපපු එක. මේ මෝචරිය කියන්නේ මල් ශාලාව නෙමෙයි. මෝචරිය කියන එක දෙන්නේ ස්පිරිතාලේ. මිනිස්සු මැරුණාම මෝචරියට අරන් ගිහිල්ලා ඒකේ තියලා ඒකේ මරණ පරීක්ෂණය කරලා කපපු එක එහෙමම රෙද්දකින් වහලා මල් ශාලාවට පැකේජ් එක දෙනවා. ඇයිද? මම කපපුවා ඔබ මහලා ගෙදරට යවා මිනිහ. අන්න මල් ශාලාවෙන් තමයි මේ බඩ මෙතනින් මෙහෙම V එකක් කපලා මෙතනින් යටි බඩ ගාවට වෙනකම් අල්මාරිය ඇරියා වගේ කපන්නේ. කපලා කුඩා බඩවැල එළියට දානවා, මහ බඩවැල එළියට දානවා, වකුගඩු හදවත ඔක්කොම මේ කරස් ගාලා ඇතුළ සම්පූර්ණ කට්ට පේනකම් අදිනවා ගලවනවා. ගලවනවාමයි. ගලවලා ඔක්කොටම දීකුඩු පුරවලා ගෙදරින් අහනවා මොන ඇඳුමද අඳවන්න ඕනේ. අනේ අපේ දුව බැඳලත් නෑ ඔසරියක් අඳින්න බැයිද? මුන්දලට වයර් මාරු වෙනවා. ඔසරිය? ඔව් අනේ අපේ තාත්තා කළු ඇඳුමට තමයි හරි මාස කළු පාට ටයි කෝට් එකක් අඳින්න මොකද? ඔන්න දැන් මේගොල්ලෝ ඇඳුමත් තෝරනවා. අරගොල්ලෝ මොකද කරන්නේ? එහෙනම් අපි අඳමු කියලා. දැන් අපි හිතමු කාට හරි සර්මයි ෂර්ට් එකයි ඇඳුවා කියලා. කලිස්මක් කියලා හිතන්නකො. කලිස්මක් ෂර්ට් එක ඔයගොල්ලන්ට ඔය පේන මිනිහ කොච්චර බොරුවක්ද කියලා බලන්න. මේක තමයි යථාර්ථය. මේවා තේරුම් ගන්න අපි ඒකයි මේ ගිහි ජීවිතේට පයින් ගහලා ගිහලා පැත්තකට වෙලායි. ඔතන ඕකේ ඔය කියන තරම් සැපයක් තියෙනවනේ අපි මහාන වෙන දහත් වලාම ගෙදර එනවනේ. ඒ නිසා අපි මේ ඕකේ තියෙන නිරර්ථක භාවය දැකලා වැඩක් නෑනේ පින්වත්නි. අන්තිමට වෙන්නේ මොකද්ද? ඊට පස්සේ අපේ තාත්තා කියලා හිතන්නකො අපේ තාත්තගේ මිනිහම ගන්නවා. දම් පාට ෂර්ට් එකයි නිල් පාට කොටකොටු සරමයි. ඕකම ගන්න ඕකවල තේරෙනවා. කරන්නේ මොකද? අර සරමම අරගෙන සරම කෑලි වලට ඉරනවා. ඉරලා සරමෙම රෙදි ටික ඇඟ ඇතුළට දානවා. ගෙදර මිනිහ එනකොට අන්තර මතකද? අන්තිමට කෙල්ල හෝ කොල්ල හෝ ඔබ හෝ මැරෙනකොට අදන් හිටිය ඇඳුව තමයි බඩ ඇතුළට දාලා මහලා තියෙන්නේ කියනක අද ඉඳන් මිනිහක් දකිද්දි මතක් කරගන්න. ඒ සරමෙන් මේ රෙද්ද මිරලා ඇඟ ඇතුළට දාලා මහලා ඉවරලා පිටින් කලිසම් හිම අන්දන්න බෑ මිනිහ ගල් වෙලා තියෙන්නේ. ඒතර අතපය හිම මෙහෙම හදන්න නිකම් බෑ ගල් වෙලානේ තියෙන්නේ. ඒගොල්ලෝ කරන්නේ මිටි අරගෙන මෙතනින් කඩනවා ටකස් ගාලා. මෙතනින් කඩනවා කටස් ගාලා. මෙතනින් කඩනවා කුළු ඇට වලින් කඩනවා දනිස් ඇට වලින් මෙහෙම අනිත් පැත්තට මෙහෙම නමල කඩනවා මෙහෙම එල්ලි තියෙන පිනෝකියෝ වගේ.